ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඉසුරුගෙන් ගුටි කාලා සමාජ මාධ්‍යයේ සටහනක් තබා ඉසුරුගෙන් වෙන් වුණු දේශානි නැවතත් ඉසුරු සමග එක්වුණු හේතුව ගැන. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල ආందోලනයක් මතු කර තිබුණු ඉසුරු දේශානි පෙම් කතාව නැවත අලුත් වී තිබේ. මහනුවර ඩෝප් හවුස් නමින් බාර් එකක් විවෘත කර තිබෙන අතර එම සමාරම්භක උත්සවයට ආරාධනා කර තිබූ ශිල්පීන් අතර මෙම දෙදෙනාද විය. ඔවුන් එහිදී අසුන් ගත්තේ සෙල්ෆි ගැහුවේ සිනාසුනේ එකටය. ජනප්‍රිය රංගන ශිල්පිනී දේශානි නෙහාරා සහ ජනප්‍රිය නළු ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අතර පෙම් සම්බන්ධතාව මුල සිටම තවත් රංගනයක කොටසක් ලෙස ඉස්මතු වූ අතර මෑත කාලීනව සමාජ මාධ්‍ය තුල හාස්‍ය හා කනගාටුව එකවර ජනිත කරමින් දේශානි නහය තුවාල කරගත් ඡායාරූපයක් සමග සම්බන්ධතාව බිඳ වැටුණු බව පවසා තිබුණි. මේ දෙදෙනා අතර ඇති වූ බව කියන ගැටුම හුදෙක් පෙම්වතුන් යුවලක් අතර ඇති වූ සාමාන්‍ය මත ගැටුමකට එහා ගිය බරපතල සිදුවීමක් බවත් පහර දීම් හා ශාරීරික හිංසනයන් පිළිබඳ තොරතුරුත් කරලියට පැමිණියත් සමග සමාජ මාධ්‍ය යලි ඒ ගැන කතා විය. පසුගිය දින කිහිපය පුරාවටම Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන්හි ප්‍රධාන මාතෘකාව බවට පත් වූ මෙම සිදුවීම කාලයක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධතාවය නිල වශයෙන් අවසන් වී ඇති බව දේශානි විසින්ම සනාථ කර තිබීම විශේෂත්වයක්. ඇය මෙම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරතුර බොහෝ දෙනා ඇයට විවිධ දෝෂාරෝපණයන් එල්ල කළ බවත් ඇයව විවේචනය කළ බවත් සඳහන් කර තිබූ දේශානි ඒ හේතුවෙන් ඇයගේ දෙමාපියන්ට පවා දොස් අසන්නට සිදු වූ බවත් කෙසේ වෙතත් තමාට හොඳ සහ නරක දෙකම පෙන්වා දෙමින් අවවාද දුන් සියලු දෙනාටම තමා ස්තුතිවන්ත වන බවත් පවසා සිටින්නේ ආදරය නිසා තමා අන්ධ වී සිටි බව පිළිගනිමිනි. ඇය සිය සටහන මගින් තවදුරටත් ප්‍රශ්න කර සිටින්නේ කොතරම් වටිනාකමක් ආදරයක් සහ ගෞරවයක් ලබා දුන්නද මනුස්සකමක් ගෑවිලාවත් නැති මිනිසුන් ලෙස ඇතැමුන් හැසිරෙන්නේ මන්ද යන්න ගැටලුවක් බවයි. අවංක ආදරයක් ලැබෙද්දී අඩුම තරමින් එම මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් ලබා නොදෙන පුද්ගලයින් තිරිසන්නුන් මෙන් හැසිරෙන බවත් තමන්ගේ ගැහණිය තමා ළඟ සිටියදී වෙනත් අරමුණු වෙනුවෙන් වෙනත් ගැහණියන් සොයා යන පිරිමින් සතු ඇත්තේ ඉතා අඩු මානසිකත්වයක් බව ඇය දැඩිව විවේචනය කර තිබුණි. එක් හිතක් මත ජීවත් වීමට නොහැකි වගකීම් සහ බැඳීම් වලට ගරු කිරීමට නොහැකි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් එවැනි පුද්ගලයන් සතු වන බව පවසන ඇය කැලේ මාරුවද කොටියාගේ පුල්ලි මාරු නොවන බව පවසමින් ඉසුරුගේ හැසිරීම උපමා කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි. මෙම සිදුවීමත් සමග කලා ලෝකයේ සහ සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනා දේශානි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර ඉසුරුට එරෙහිව දැඩි විරෝධයක් මතු කර බොහෝ දෙනා අදහස් දක්වා තිබුණි. ඉසුරු යනු කාන්තාවන් රවටන සල්ලාලයෙක් බවත් ඔහුගේ මෙම හැසිරීම පිළිබඳව පුදුම විය යුතු නැති බවත් පවසා තිබුණි. ස්තුතියි මට කතා කරපු හැම දිනාටම. මගේ දුක සැප හොයලා බැලුවට හිතා ගන්න බැරි තරම් මට කමෙන්ට් කරලා තිබුණා, මැසේජ් කරලා තිබුණා. ආදරෙයියේ හැමෝටම යනුවෙන් ඒ ගැන දේශානි සටහනක්ද තැබූ අතර ඉන්පසු පසුගියදා පැවති හිරු නත්තල් සාදයේදී ඇගේ නහය තුවාල කර ගැනීම ගැන නිවේදිකා නර්මදා සියල්ලන් ඉදිරියේ උසුළු විසුළු කිරීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්විය. එම සාදයේදී ඉසුරු ඇයව බලහත්කාරයෙන් මෙන් ඇදගෙන ගොස් ඇයව වේදිකාවේ නටවන්නට යොමු කළ අතර දේශානි රංගනයෙන් දායක වූ වස්ති කණ්ඩායමේ මියුසික් වීඩියෝවක නර්තනය ඇය එහිදී ඉදිරිපත් කර තිබුණි. ඉසුරු හිංසකයෙකු හා දේශානි අහිංසකයෙකු ලෙස නැවත සමාජ මාධ්‍ය තුල කතාබහක් නිර්මාණය වී තිබුණු පසුබිමක මහනුවර උත්සවයකදී මේ දෙන්නා සියල්ල අමතක කර එකට සිටීම ප්‍රේක්ෂකයන් රැවටීමට ලක් කිරීමක් ලෙස නැවත කතාබහක් මතු කර ඇත. මේ අතර ඊයේ දේශානි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉවසීම යනු දුර්වලකමක් නොවේ යනුවෙන් සඳහන් කර මහනුවර උත්සවයට පෙනී සිටි ඇඳුමින් ඇයගේ පමණක් ඡායාරූප කිහිපයක් පළ කර තිබුණු අතර ඊට වැටුණු කමෙන්ට් වලින් ඇය රැවටීමක් කර ඇති බවට පාඨකයින් විවේචනය කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන අදහස් සහ ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉවසීම සහ ආත්මාභිමානය පිළිබඳව දේශානි දැක් වූ අදහස සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති ආකාරයයි. අදාළ පාර්ශවය විසින් ඉවසීම යනු ශක්තියක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළද බහුතරයක් පෙන්වා දෙන්නේ අගෞරවය, බොරුව සහ චිත්තවේගීය පීඩනය දරා සිටීම ඉවසීම නොව ආත්ම ගෞරවය නොමැතිකමක් බවයි. යමෙකු තමන්ට සිදු කරන අනිසි බලපෑම් ඉදිරියේ නිහඬව සිටීම මගින් අදාළ පුද්ගලයාට තවදුරටත් වැරදි කිරීමට ඉඩ ලැබෙන බවත් සැබෑ ආදරය තුළ ගෞරවය සහ රැකවරණය තිබිය යුතු බවත් බොහෝ දෙනා අවධාරණය කරති. මේ ඉවසීමක් නොව හුදෙක් මෝඩකමක් හෝ මානසික වහල්භාවයක් ලෙස ඇතමුන් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම මීට පෙර අදාළ සමතාවය තුළ සිදු වූ ආයයි කියන ශාරීරික පහරදීම් සහ නාසයට සිදු වූ හානි වැනි බරපතල තත්ත්වයන් පවා අමතක කර නැවතෙම සමතාවයට යොමු වීම රසිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. මෙය විෂසහගත පුද්ගලයෙකු විසින් සිදු කරන ලව් බෝම්බින් හෙවත් ව්‍යාජ ආදර ප්‍රකාශ කිරීමේ උපාය මාර්ගයක් විය හැකි බවට අනතුරු අඟවන පිරිස් මෙවැනි තීරණ හරහා අනාගතයේදී විශාල පසුතැවීමකට මුහුණ දීමට සිදුවනු
කරනු ඇති බව පවසති. මෙම තීරණය හේතුවෙන් අදාළ තැනැත්තියට ඇයගේ රැකියාව පවා අහිමි වී ඇති බවත් පුද්ගලිකත්වයට හානි වී ඇති බවත් සඳහන් කරමින් හිතවතුන් සිය කනගාටුව පළ කර ඇත. අදාළ පාර්ශවය වෙනුවෙන් මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි රසිකයින් පවසන්නේ ඇයගේ පෙරහැසිරීම් සහ ප්‍රකාශ විශ්වාස කරමින් ඇය වෙනුවෙන් කතා කළ තමන් මෙම හදිසි වෙන්වීම හමුවේ අපහසුතාවයකට පත් වූ බවයි. පෞද්ගලික ගැටලු ප්‍රසිද්ධිය ප්‍රදර්ශනය කරමින් රටටම පුවත්මවා නැවත කිසිත් නොවුනක් මෙන් හැසිරීම ඔවුන් හඳුන්වන්නේ සමාජයේ ඉදිරියේ රඟපෑමක් ලෙසයි. දෙමාපියන්ගේ විරෝධතාවයන් පවා නොසලකා හරිමින් ගනු ලබන මෙවැනි තීරණ අවසානයේ දරුවන් සමග තනි වී දුක් විඳීමට හේතු විය හැකි බවටද ඇතැම්හු අනාවැකි පළ කරති. ඇය හැඳ සිටින ඇඳුම සහ රූපශ්‍රියාව පිළිබඳව ප්‍රශංසාත්මක අදහස් පළ වී තිබුණද එම සුන්දරත්වය නොගැලපෙන පුද්ගලයෙකු වෙනුවෙන් වැය කිරීම අපරාධයක් ලෙස බොහෝ දෙනා කියයි. තවද ඇතැම් ප්‍රතිචාර දැක්වූවන් සැක පළ කරන්නේ මෙය හුදෙක් කැමැත්තෙන් සිදු වූ එකතු වීමකට වඩා ඡායාරූප හෝ වීඩියෝ වැනි දෑ භාවිතා කරමින් සිදු කරන යම් ආරයක බිඳ වැටීමක් හෝ පාලනය කිරීමක් නිසා සිදුවන්නක් විය හැකි බවයි. කෙසේ වෙතත් නළුනිලියන්ගේ පෞද්ගලික ජීවිතයේ මෙවැනි සිදුවීම් හරහා ඔවුන්ගේ ප්‍රතිරූපයට සිදුවන හානිය සහ ඔවුන්ගේ රසිකයන් තුළ ඇතිවන කලකිරීම මෙම සියලු අදහස් දැක්වීම තුළින් පැහැදිලිව ගම්‍ය වේ. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.